කොහොමද ළමයි අදත් මම ඔයාලට කියපු පරිදිම ටෙක්නික ටික අරගෙන ආවා ලිටරචර් වල ලිටරචර් එකේ ඒ කියන්නේ පොයම් ඊගල් එකේ ලිටරචර් වල ටෙක්නික් ටික ලිටරචර් ඉංග්‍රීසි ලිටරචර් වල මම කියවනේ ඔයගලන්ට දෙන්නම් කියලා ඉක්මනට ඒ හින්දා මට හිතුණා දැන් මේක ඉක්මනට දාන්න ඕනේ දැන් විභාග ලඟ වෙන හින්දා ඔයගොල්ලෝ ලකුණු 15 ගන්න මම කියා දෙනවා කියලා කිව්වනේ ඕගොල්ලෝ මේ මගේ channel එකට අලුත් කෙනෙක් නම් පුතේ subscribe එකක් දාන්න ඒ වගේම ඔයාගේ යාළුවන්ට මේක ලොකු පිනක් යාළුවන්ට බෙදන්න මේ ෂෙයා කරන්න ඒගොල්ලන්ට දැනුම ගන්න ටික්ෂ කරන ළමයින්ට දැනුම ගන්න ඔයා ෂෙයා කරලා තියන්න ඔයාට ඒක පිනක් වෙයි ඒ කියන්නේ දැන් මේ ලිටරචර් ගැන හරි බයෙන් ඉන්නේ විභාගෙට ලකුණු ගන්න බැරි වෙයි කියලා බයේ ඉන්න ළමයි කිසි චුට්ටක්වත් බය වෙන්න එපා මම හැම වෙලේම කියන්නේ ලිටරචර් කරන අය ඔයා හරි පින්වන්තයි හරි ලස්සන හදවතක් තියෙන කෙනෙක් නේ පුතේ ඔයා ඒකින්ද ලිටරචර් කරන්න මහා පිනක් තියෙන්න ඕනි ඒ හේතුවෙන් ඔයා අත්හරින්න නම් එපා 9 10 11 ළමයි 9 ඉඳන් පටන් ගන්න අය දෙමාපියෝ මේක දකිනවා නම් 9 ඉඳන් ළමයින්ට ලිටරචර් කරන්න උගන්වන්න මං හිතනවා මං මේ channel එකේ දාන ටිකෙන් හරියට කරගත්තොත් ලිටරචර් ගොඩ යන්න පුළුවන් කියලා ඒ වගේ ළමයි ඉන්නවා නම් මුල ඉඳන් කරන්න මම ඔන්ලයින් කරනවා කුඩා මහා ලොකු ගාණක් අය කරන්නේ නෑ මම පොඩි ගාණකට මගේ WhatsApp නම්බරේට ඔයාලට පුළුවන් මේ මෙසේජ් එකක් දාලා මේ ක්ලාස් වලට ජොයින් වෙන්න ඒ කියන්නේ මේ ලිටරචර් කියන එක මහා බය කරලා බයයි වගේ නේද කියලා හිතන්නේ ළමයි නෑ බය වෙන්න එපා හරිම ලේසි ඔයගොල්ලෝ සිංහල සාහිත්‍යය ලිටරචර් ඉංග්‍රීසි ලිටරචර් මේ දෙකම තෝරගන්න සිංහල ලිටරචර් ඉංග්‍රීසි ලිටරචර් එතකොට ඔයගොල්ලන්ට හරිම ලේසි යන රටාව හොඳට තේරෙනවා චුට්ටක්වත් බය වෙන්න එපා එහෙනම් අපි කතාව වැඩි නැතුව ඉස්සරහට යමු පුතේ එහෙනම් මම එදා කියලා දුන්නානේ පොයම් එක සාමාන්‍යයෙන් ඇනලයිස් කළා සමරියක් ඔයාලට දුන්නානේ දැන් දැනුමක් ලබා දුන්නානේ දැන් ඒක දැකපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක ගිහින් බලන්න හොඳ දැනුමක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් වෙනවා ඒ හින්දා ගිහින් ඒක බලන්න අනිවාර්යෙන්ම ඕගොල්ලෝ කමෙන්ට් එකකුත් දාන්න තව ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න මොන හරි අඩුපාඩුවක් තියෙනවනේ ඒකත් ඔයා මේකේ දාන්න ඔයාලට කියලා දෙනවා හරි පුතේ he cleft the crag with crooked hand close to the sun in lonely land ringed with the Asia world he stand. The wrinkled sea beneath him cravels he watch from his mountain walls and like a thunderbolt he falls. that's a poem මේක තමයි poem එක කවුද මේක රචනා කරලා තියෙන්නේ brilliant writer Alfred Lord Tennyson අපි බලමු යා මොනවද use කරලා තියෙන ටෙක්නික් කියලා ඉස්සරහට ටෙක්නික් මෙන්න මේවා තියෙනවා බලන්නකො key literary technique ටික මම ඉස්සෙල්ලාම ඔයාලට විභාගෙට ලියන්න ඕනි ඔස්ස මෙන්න මේවා use කරලා තියෙනවා කියලා ඔයා ලියනකොට ලියන්න එච්චරයි ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ අහවල් ටෙක්නික් තියෙනවා කියලා ඒ වගේම මේ short question එක content වලට ඔයගොල්ලන්ට ප්‍රශ්න අහනකොට ඒ යම් කිසි තැනක මොන හරි තියෙනවනම් ඒක පෙන්නයි. එහෙනම් key literary technique තමයි ඒක alliteration. ඒ කියන්නේ repetition of the consonant sound. ඒ කියන්නේ නැවත කරන consonant sound at the beginning of the words. සම්කිතී words එක beginning පටන් ගන්නකොට example තමයි මේ claps, greg with crooked hand repetition C sound එක watch from his mountain walls W sound එක තියෙනවා මම හිතනවා ඔයගලන්ට ඔක හොඳට පැහැදිලි වුණා කියලා ඊළඟ ටෙක්නික් එක තමයි personification අර බලන්න මෙයා දීලා තියෙනවා human qualities human traits එහෙනම් මනුස්ස ගති ලක්ෂණ සලකුණු දීලා තියෙනවා ලක්ෂණ දීලා තියෙනවා කාටද මේ ඊගල්ට non human things ඒ කියන්නේ human qualities to the non human ඒ කියන්නේ මෙයා මනුස්සෙක් නෙමෙයිනේ non human නේ එයාට මනුස්ස ගති දීලා තියෙන example the wrinkle see beneath him දැන් ඌ කියලා කියන්න ඕනේ එක සතානේ එයාට දීලා තියෙන him කියලා travels him the sea is described if it has a wrinkle and is craveling like a living creature හරි පැහැදිලි ඔයගොල්ලන්ට මම කියලා දීලා තියෙනවා ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි කරගන්න පුළුවන් ඒ personification පුද්ගලාරෝපණය ලබා දීලා තියෙනවා. දන්නේ නැති ඕනි කෙනෙකුට තේරුම් ගන්න හොඳ ලේසි. ඊළඟට තියෙනවා පුතේ simile. මේ බලන්න උපමා ඒවා like වාගේ අරක වාගේ මේක වාගේ කියලා කියන්නේ a comparison using like
එහෙම නැත්නම් as example like a thunderbolt හරියට විදුලි කොටන්නා වගේ he falls the eagle is compared the thunderbolt හරියට eagles compare සංසන්දනය කරනවා මොකද්ද විදුලි සැර වගේ to show his power and speed ඒ කියන්නේ යාගේ වේගය බලය අන්න විදුලි සැර වගේ කියලා පෙන්නලා දීලා තියෙනවා හරිද ඊළඟට පස්වෙනි එක තමයි imagery language that appeals to the sense ඒකමන sight sound etc example में ringed with the Isha world creates a very visual image ඒ කියන්නේ යාගේ පික්චර් පින්තූර නිකන් මවා පෙන්නනවා මනසේ ඇඳ ගන්නවා the blue sky is surrounding the eagle ඔයා ඇස් දෙක පියාගෙන ඔයා නිකන් මවා ගන්න උඩ අහසේ ඉන්නවා නිකන් එයා වටේ මෙයාට තියෙන ඒෂ වර්ල්ඩ් එක නිල් පාට අහසක් මට නම් දැන් එන්දිලා මැවිලා පේනවා එයා ඉන්න හැටි උඩ ඊගල් ඉන්නවා කොහොමද නිල් පාට අහස වටේට අහස සරවුන්ඩ් කරගෙන ඊගල් මැද ඉන්නවා The wrinkled sea helps the reader picture the surface of the sea below. ඒ කියන්නේ අරක උඩ ඉඳන් බලනකොට දැන් අපි කාටද මේක කියවන පාඨකයාට පෙන්නනවා රීඩර්ට පාඨකයාට කියන්නේ. පෙන්නනවා මොකද්ද මතු පිට sea below මුහුදු රැල්ල මතු පිට යාර උඩ ඉඳන් බලන් ඉන්න හැටි. ඔයගේ යාට මේ දාලා තියෙන visual imagery picture හරහා මනසට දෙන මාන ලස්සනයි දරුවනි විස්තර කරලා තියෙන ආකාරය. Symbolism සංකේත the eagle represent power eagle නියෝජනය කරනවා represent කරනවා මොකද්ද ළමයෝ බලය ඒ වගේම freedom නිදහස and majesty ඒ කියන්නේ මම ඔයාලට කියලා දීලා තියෙනවා ඒ කියන්නේ තියෙන උත්තේජස the poem may also reflect human qualities ඒකට ලබා දීලා තියෙන මනුස්ස qualities ඒවා ලබාගෙන තියෙන මිනිස් ගති like strength බලය isolation තනිකම and dominions over nature ඒ කියන්නේ තියෙන උසස් භාවය ඔන්නෝම ලබා දීලා තියෙනවා හරිද ඊළඟට 7 එන්ඩැබ්මන්ට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද කන්ටිනියුස් ඒ එක ලයින් එකෙන් අනිත් ලයින් එකට එන්ඩැබ්මන්ට් එකක් යනක මේ සම්බන්ධ වෙලා යනවා. මේ වලන the continuation of a sentence without pause කියන තවත්තන්නේ නැතුව එහායකට යනවා. beyond the end of the line. The techniques help the poem flow smoothly. මෙහෙම ගියාම අර නවත්තන්න නැතුව එහා අනිත් ලයින් එකට ගියාම ගලන්න පුළුවන් අර poem එක ගලාගෙන යනවා smoothly මෘදුව ගලාගෙන යනවා. Example, the wrinkled sea beneath him gravels. He watched from his mountain walls. Wow. ඊළඟට rhyming තියෙනවා පුතේ. The poem flows and rhyme. B rhyme scheme. Example, hands, lands, stand, gravel, walls, falls, blah blah blah. ඊළඟට බලන්න tone and mood. Tone admiring, respectful. The poet admires tone and mood. නිකන් එයාගේ tone එක හඬ අවදි කරන හඬ mood එක එයාගේ හැසිරීම මූණේ ඉරියව්. The poet admires කවියා මොකද කරන්නේ අගය කරලා පෙන්නනවා ඊගල power එක සහ grace එක ලබ grace කියන්නේ ළමයෝ සිරියාවක් නිකන් මෙයා හින්දා පුදුම සිරියාවක් මූඩ් එකක් inspiring majestic readers feel amazed for the eagles persons and the strengths මෙයා reader පාඨකයන්ට මෙයා දෙනවා මාර බල සම්පන්න powerful හරියට මිනිස්සෙක්ගේ ගති ලක්ෂණ ටිකක් මෙයාට දීලා එයාගේ tone එක mood එක වෙනස් කරලා පෙන්නනවා ලස්සනට දැක්කද ඊළඟට අපිට යන්න පුළුවන් අපිට ටෝන් එක දැන් කිව්වා ඊළඟට මේ ගන්න පුළුවන් සමරි නේද ඒකෙන් ඉතින් ඇතිනේ දැන් අපි ටික ටික කරගත්තාම හොඳටම ඇති එකෙන් සාමාන්‍ය සමරියක් ගත්තාම මේ students මේ the summary for students Tennyson uses විශේෂයෙන් දෙන්න පුළුවන් මෙන්න මේ වගේ සමරියා Tennyson uses various techniques like ඔයගොල්ලන්ට ලියනකොට ලියන්නේ මේ විදිහට alliteration imagery and simile to the flow
strength, isolation, and the majesty of the eagle. The short poem is rich in description and creates powerful image of a bird ruling the skies. ඔන්න ඔය විදිහට ඔයාලා සාමාන්‍යයෙන් ලියනකොට විභාග පේපර් එකට ලියනකොට මෙන්න මේ වගේ සමරියක් ඔයා කැමති විදිහට ඒ අයිඩියා කාටවත් මට කියන්න බෑලා මේ ඔයගොල්ලෝ දන්නවනේ මේ ලිටරචර් කියලා කියන්නේ සාහිත්‍ය රසය කෙනකෙනාගෙන් කෙනකෙනාට වෙනස්. ඔයාට දැනෙන දේ මට දැනෙන දේ ඔයාට දැනෙනවා කියන්න බෑ. ඒකම අරගෙන ඔයාට ලියනවා කියන්න බෑ. මේ සාහිත්‍ය ඔයාට දැනෙන රසය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකේ තියෙන තියා පාවිච්චි කරලා තියෙන ටෙක්නික් එක අනුව මනසට දැනෙන ආකාරය මේ අනුව මම දන්නේ ඒ රසය කියන්න බෑ. ඉතින් ඔයාට කොහොම දැනෙනවද කියලා ඔයාට මෙන්න මේ වගේ ටෙක්නික් දාලා ලස්සනට ගලාගෙන යන ආසාවෙන් ලියන්න පුළුවන් ළමයෝ මේ බොරුවට ළමයි බය වෙලා තියෙන්නේ මන් දන්න ආකාරයෙන් ගොඩාක් අය දැන් මම බලෙන් අරගෙන තමයි මගේ ළමයින්ට ලිටරචර් පාස් කරලා දීලා තියෙන්නේ. ඉතින් සමහර අය මන් දන්නේ මොන හේතුවක්ද කියන්න තේරෙන්නේ නැහැ. හරි බයයි ලිටරචර් කරන්න. ඉංග්‍රීසි වලට සාමාන්‍යයෙන් ලකුණු 75ක් 60න් ඉහළ තියෙනවා නම් කරන්න පුළුවන්. එයා ඉතින් ඉංග්‍රීසි තව යාට ඉංග්‍රීසි ඉම්ප්‍රූව් වෙනවා. එහෙනම් කිසිම කෙනෙක් බෑ කියලා නම් අතාරින්න එපා. ඔයාගේ සර්ටිෆිකේට් එකට O level සර්ටිෆිකේට් එක ඉතා වැලිඩ් ළමයෝ ඉංග්‍රීසි ලිටරචර් කරලා තියෙනවා නම් ඔයා නියම කෙනෙක් විදිහට ඕනම රැකියාවකට යද්දී ඕනම තැනකදී ඔයා ඒවා සෙලෙක්ට් කරනකොට පළමු ෆස්ට් ප්ලේස් එක ලබා දෙන්නේ ඔය ඉංග්‍රීසි ලිටරචර් කරන ඒවට එහෙම සමයි. සාමාන්‍යයෙන් ඒකක් ගත්තත් අනිත් ඒවට නම් ඉතින් ඇති මම නම් දන්නේ ඇති වැඩක් නෑ. සමහර මෝඩයි ඒකක් ගන්න හිතාගෙන ඒ 9ක් ගන්න කියලා හිතාගෙන මේ කරනවා. ඒ 9න් කිසිම වැඩක් නෑ ළමයෝ. මොකද අර වගේ දැනුමක් වෙන රැකියාවකට අවශ්‍ය වන්නේ තමන්ගේ දැනුම. ඉතින් අපිට ඒක හැමෝටම මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බෑ. ඉතින් මම හිතනවා මේ ලිටරචර් කරන මයි පුතාලට ඒක තේරෙනවා. එහෙනම් ඊළඟට මම ඔයාලට ප්‍රශ්නයක් කතා කරන්නම්. ප්‍රශ්නයක් එකක් දෙකක් විතර සාකච්ඡා කරලා ඉතුරු මේ තුනත් ඒ කියන්නේ නේචර් පොයම් වල ඉතුරු තුනත් පටස් ගාලා දෙන්නම්. එතකොට ඔයාලා මේ හතර කටපාඩම් කරගන්න මයි පුතාලට ලකුණු 15 අනිවාර්යෙන් ගන්න පුළුවන්. එහෙනම් ඔක්කොටම all the best.